ආයුබෝවන්. නුවරඑළියේ සීතලත් එක්කම මේ වෙලාවේ නම් පුංචි වැහි පොදකුත් වැටෙනවා. නමුත් ඉතින් අපේ කතා බහට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ නුවරඑළිය හැටිනේ. මේ වෙලාවේ මම මේ නැවතලා ඉන්නේ සෙන්ට් ඇන්ඩ්‍රූස් හෝටලේ නුවරඑළියේ තියෙන විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තියෙන දියැලි වලට ඔබ එක්කන් යන්න මම සූදානම්. ඒ සඳහා අපිට සියලුම පහසුකම් ලබා දෙන්නට මේ ආයතනය සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම පරිසරයට බොහොම ආදරය කරන පිරිසක් ඉන්න තරක් විදිහට අපි මේ ස්ථානේ ඔබට හඳුන්වා දෙන්නත් සූදානම්. ඉතින් මේ වෙලාවේදී ඔබත් එක්ක මාත් එක්ක කතා බහ කරන්නට මේ හොටලේ කළමනාකාරතුමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. රේණුක කොස්වත මහත්මිය බොහොම ආදරෙන් අපි පිළිගන්න සූදානම් වෙනවා ඔබ වෙනුවෙන්. ආයිබෝන් රේණු. ආයිබෝන්. අපි දැන් හෝටලේ ගැන කතා බහ කරන්න විශේෂයෙන්ම නුවරඑළිය ගැන කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවා. මම කැමතියි රේණුකෙන් දැනගන්න මේ මුලින්ම සෙන්ට් ඇන්ඩ්‍රූස් කියන හෝටලය පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය අපිට හොඳටම දැනනවා මෙතෙන්ට ආවට පස්සේ. මොනවද ඒ ගැන කියන්නේ? ඇත්ත වශයෙන්ම කිව්වොත් සෙන්ට් ඇන්ඩ්‍රූස් හෝටලය කියන්නේ 1875 ඉඳන් පැමිණිච්ච ආයතනයක්. ඉතින් අපිට දන්නවා අපි ලිඛිතව සම්බන්ධකම් තියෙනවා ඒ කාලේ ඉඳන්ම අපේ ආයතනයත් එක්ක තිබිච්ච මේ පරිසරයට සුදුසු වාතාවරණයක් කරගෙන ආවයි කියලා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම මම හිතන්නේ අපි මේ කරගෙන යන්නේ ඒ පිළිවෙල මතමයි. මොකද ඒ කාලේ අපි දන්නවා ඒ කාලේ පාලනය කරපු කට්ටිය මේ ගහක් කැපුවොත් අනිවාර්යෙන් ඒකට වෙනුවෙන් ගහක් වවලම තියෙනවා. ඒක ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන්ම තමයි අපි මේක තවදුරටත් අපේ ඒ අතරතුරේ තවදුරටත් ගොඩක් ඉස්සරහට අවිලා තියෙනවා. මොකද 1875 ඉඳන් දැන් 2008 වර්ෂ වෙනකොට ලෝකයේ පරිසරයේ නොයෙකුත් දේවල් වෙලක් තියෙනවා. ඉතින් ඒ අන්දමින්ම මම හිතන්නේ අපි ඒ ආකාරයට හුඟක් මේ සුදුසු මේ ලෑස්ති වෙන අතරතුර අපි අලුත් දේවල් තුනක් පටන් ගන්නත් තියෙනවා. ඒකෙන් එකක් තමයි මම හිතන්නේ අපේ වෙට්ලන්ඩ් කියන ව්‍යාපාරය. ඉතින් වෙට්ලන්ඩ් එකත් මම හිතන්නේ අලුත් concept එකක් මේ හෝටල් වලට. මොකද ඒකේ අපි වෙනම භූමියක් අපි පත් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම ඒක නිදැල්ලේ පැවතගෙන යන්න. මොකද නිදැල්ලේ යන පැවතගෙන ගියොත් විතරයි ජීවීන්ට නිදැල්ලේ ජීවත් වෙලා යන්න පුළුවන් වෙන්නේ. මේ හෝටලේ තුල දැනට තිබෙන මේ පැරණිම දේවල් විදියට අපිට මොනවද හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙන්නේ? ඇත්තටම පැරණිම දේවල් තමයි හෝටලේ ඉස්සෙල්ලාම තිබ්බ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ දැනට අපි පේනවා හෝටලේ රිසෙප්ෂන් එක අන්දමින් පහු කරගෙන ගිය ගමන්ම අනිවාර්යයෙන්ම හම්බ වෙනවා අපිට අවුරුදු 125ක් විතර පරණි මේ ෆ්ලෝ ටයිල්ස්. ඉතින් ඒක යනවා පබ්ලික් ඒරියාස් දෙක වටේ. ඒක අනිවාර්යයෙන්ම එතනින්ම බැනුම් කරනවා තමන් ඒ කවුරු හරි මේ හෝටලේ එනකොට මේ හෝටලේට සංචාරකයෙක් එනකොට අනිවාර්යෙන් හෝටලේ එන්නේ ඉතිහාසයත් එක්ක යන එක්කෙනෙක්. ඉතින් අර කියනවා මේ back to the past වගේ කියලා. ඉතින් ඒ අන්දමින් තමයි අතරම එන්නේ සංචාරකයට අනිවාර්යෙන් ඒක තේරෙනවා. මේ කියන්නේ වාහනවල නතර කරපු ගමන්ම අපේ ඉන්න ආගන්තුක සත්කාරයෙන් දොර ඇරලා ආයිබුවන් කියලා ඊට පස්සේ අරගෙන ගිය ගමන්ම එතනින්ම දැන් පෙන්눔 කරනවා මේක ඇත්තටම වෙනස් රටාවකට පැවතගෙන යන ජෙට් විං හෝටලයක් කියලා. ඉතින් ඒකෙන් තමයි අපි පෙන්눔 කරන්නේ. ඉතින් අවුරුදු 125ක විතර පැරණි ටයිල්ස් තියෙනවා. ඊට පස්සේ කාමර බැලුවම හුඟක්ම පැරණි ආభాෂයක් ලැබුණු කාමරවල තමයි දීලා තියෙන්නේ. ස්නූකර් ඇන්ඩ් බිලියඩ් ටේබල් එකක් තිබුණා. මම හිතන්නේ ඒකත් අවුරුදු ඒ හා සමාන. මොකද 1895 ඉඳන් තමයි අපිට ලැබිලා තියෙන සාධක ඒ බිලියඩ් ටේබල් එකක් තිබ්බයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක අපිට සම්පතක්. අනිවාර්යයෙන්ම ඒකේ අපිට ලැබ ගන්න තියෙනවා දැන් පියානෝ එක අපේ හෝටලේ තියෙන පියානෝ එකත් ඒ හා සමාන අන්දමින් අතිථියක් තියෙන එකක් කියලා. එතකොට අනිත් එක හෝටලේ වටේ යන ඕනම එක්කෙනෙක් ඒ කියන්නේ පබ්ලික් ඒරියා එකේ වුණත් රිසෙප්ෂන් එකේ වුණත් ඒ ආවට යන එක්කෙනෙක්ට අනිවාර්යයෙන්ම තේරෙනවා මේ තියෙන ඒ කියන්නේ ගෘහ භාණ්ඩ අදීයේ ගත එකක් නෙමෙයි කියලා. ඒක හොඳටම දැනුම් තියෙනවා. ඒක හුඟක් අවුරුදු 100ක් හෝ ඊට වඩා පැරණි අන්දමින් ගත්ත ගෘහ භාණ්ඩ තමයි තියෙන්නේ කියලා. මෙහි කළමනාකාරතුමා විදිහට විශේෂයෙන්ම එන හැම කෙනෙක්ම ඔබත් එක්ක කතා බහ කරනවා ආපු වෙලාවට ඉන්න අතරතුරේ යනකොට. විශේෂයෙන්ම මොනවද යනකොට කියලා යන්නේ? ඒ කියන්නේ හුඟක් අපේ තියෙන ටීම් එක අපේ මුළු ටීම් එක ගැනම හුඟක් හොඳ දේවල් කියනවා. මොකද මම හිතන්නේ ඒක ඇත්තටම අපි ආඩම්බරෙන් කියු යුතු දෙයක්. ඒක අපේ තියෙන මේ මානව සම්පත එහෙම නැත්නම් human resource එක කියලා කිව්වොත් ඒක ඇත්තටම වෙන කාටවත් සල්ලි දීලා අරගෙන ඒක ගිහලා වෙන තැනකට ගිහලා දාන්න බෑ. ඉතින් ඒක ඇත්තටම අපේ ඒ ආයතනයේ තියෙන ආදරයයි ඒ ආයතනයේ තියෙන මේ ලැබිකමත් එක්කම ආපු එකක්.
මොකද 1875 ඉඳන් ආපු හෝටලයකට මම හිතන අනිවාර්යෙන් ඒ ලැබිකම තියෙන්න ඕනේ. ඒත් එක්කම දැන් අපි කතා බහ කරත් එම පරිසරය සමහර වෙට්ලන්ඩ් එකක් ගැන කතා කරා. මෙතන මොන වගේ පරිසර තත්ත්වයක්ද අපිට දැන් අද දවසේ ගියොත් එහෙම දැක බලා ගන්න තියෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම වෙට්ලන්ඩ් එකේ අපිට දැනට තියෙනවා අපි දැනගෙන කරලා තියෙනවා පොන්ස් 4ක්. පොන්ස් 4 ඇත්තටම ඒකේ වෙනස් මට්ටමකින් පවත්වගෙන යන පොන්ස් 4ක්. මොකද කිව්වොත් එක එක ජීවීන් ඒගොල්ලන්ගේ බිත්තර දාන්නේ එක එක මේ ඩෙප්ස් ඒ කියන්නේ මට්ටම් වල තිබ්බොත් විතරයි. ඉතින් ඒකත් අපිට ඇත්තටම අපි ආඩම්බර කියුතු අපේ නදිර මහතා තමයි අපේ ඉන් හෝටලේ ඉන්න නැචරලිස්ට්. ඉතින් ඒ මහතාගේ තියෙන උනන්දුවයි කැපවීමයි මත තමයි මේක ඇත්තටම මෙච්චර දුර දියුණු කරගෙන එන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. නදිර මේ වෙට්ලන්ඩ් එකේ තියෙන තත්ත්වය කොයි වගේද දැන්? ඇත්තරම තරංග මේක අපි අතහැරලා දාපු තැනක් වගේ තිබිලා අපිට අවශ්‍ය වුණා මේක ඵලදායී විදිහට කාට හරි ප්‍රයෝජනයක් ගන්න විදිහට පෙන්වන්න. ඉතින් ඒ නිසා 2002 අවුරුද්දේ තමයි මේක ඉස්සෙල්ලා පටන් ගත්තේ. මොඩල් වෙට්ලන්ඩ් එකක්. ඒකට එහෙම නැත්නම් ආදර්ශ වගකීමක් විදිහට සකස් කරන්න. ඉතින් ඒකට ප්‍රධාන හේතුව උනේ ලංකාවේ ඉන්න ඩ්‍රැගන් ෆ්ලයිස් වලට අපි කියන බත්කූරෝ කියලා. බත්කූරෝ සහ ඇම්ෆිබියන්ස් නැත්නම් උභය ජීවීන් ගෙම්මන් වගේ විශේෂ එයාට ලොකු තර්ජනයක් වෙලා තියෙන මේ ප්‍රදේශ ජල මාර්ග දූෂණය වෙන එක ගැන. ඒ නිසා ඒක අවම කරන්න සහ ඒ අයට අවශ්‍ය බ්‍රීඩින් නැත්නම් ප්‍රජනනය කරන්න අවශ්‍ය වාස භූමියක් ඒ කියන්නේ වටපිටාවක් සකස් කරන්න අරමුණින් තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් දැන්ට මෙතෙන්ට එනකොටත් ඇහෙනවා අර පැත්තේ හිටියට වඩා ටිකක් වෙනසක් දකින්න හම්බෙනවා. කෑ ගන්නවා වගේ ඇහෙනවා වෙන කුමිසත්තුන්ගේ හඬවල් ඇහෙනවා. මේ විදියට මේක ඇත්තටම මොන පදනමක් මතද ඔයගොල්ලෝ කවුද තීරණය කරේ මේ වගේ කරමු මේ හෝටල් එකකට මේක වටිනවා කියලා? ඔව් බොහෝ විට දැන් මම හිතන්නේ අපි දන්නවා ලංකාව ගත්තාම ලංකාවේ සහ ලෝකයේ ගත්තාම බොහෝ තැන්වල තියෙන දෙයක් තමයි වෙට්ලන්ඩ් එක වගුරු බිමක් කියන එක අනවශ්‍ය තැනක්. කියන්නේ නිග්ලෙක්ට් එහෙම නැත්නම් නොසලකා හරිපු තැනක් විදිහට සලකනවා. ඉතින් අන්න ඒක නිසා අපි බැලුවේ මේ වගුරු බිම් සංකල්පය. එහෙම නැත්නම් විශේෂයෙන්ම යුරෝපීය රටවල් වල වගුරු බිමක් කියන වටිනා තැනක් ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ බොහෝ දේවල් ප්‍රයෝජන ගන්නවා. විශේෂයෙන්ම බර්ඩ් වොචර්ස්ලා ගිහලා බර්ඩ් වොචින් කරනවා. ඩ්‍රැගන් ෆ්ලයි වොචින් වගේ දේවල් බොහොම හොඳට කරගෙන යනවා. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය තාම නැහැ. ඉතින් ඒක ඇති කරන්න විශේෂයෙන්ම දැන් ජෙට් වින් ආයතන අපි බලන්නේ හැම වෙලේම නේචර් ටූරිසම් නේචර් බේස් ටූරිසම් නැත්නම් මේ පරිසරයත් එක්ක යන සංචාරක ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්න. ඉතින් ඒක සඳහා ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට තමයි මේ ප්‍රදේශයේ මේ විදිහට වගුරු බිමක් විදිහට සංවර්ධනය කරලා ඒ කියන්නේ වගුරු බිමක තියෙන අවශ්‍යතාවය මිනිස්සුන්ට පෙන්නලා ඒක ඩෙවලොප් කිරීම අදහසින් තමයි කරගෙන මේක සකස් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ හෝටලය පරිසරයත් එක්ක මෙච්චර බෙදලා ඉන්න ඉඳනේ අපිත් HTVත් එක්ක මෙතෙන්ට ආවේ. අනිවාර්යෙන්ම. ලෝකෙටම පෙන්වන්න මේ සුන්දර පරිසරය කොයිතරම් වටිනවද කියන එක. ඒකට ඔයගොල්ලෝ ගොඩක් අපිටත් උදව් කරනවා. එතකොට දැන් මෙතන දැන් පොඩි පොකුණු කීපයක් දකින්න පුළුවන්. මේ වගේ වතුර මට්ටම් සමහර ඒවා වෙනස් ඇත්තටම තරන්න දැන් මෙතන සිද්ධ වෙන්නේ අපේ ලංකාවේ අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අපි බොහෝ විට අපි මුලස්ස කරගෙන ඉන්නේ උභය ජීවීන්ට සහ ඩ්‍රැගන් ෆ්ලයිස්ට. එහෙම නැත්නම් බත්කූර කියලා අපි සිංහලෙන් කියනවා. මෙන්න බත්කූර. මොකද අපි බොහෝ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි බත්කූරන්. නැත්නම් ඩ්‍රැගන් ෆ්ලයිස්ගේ ජීවිතේ මුල් කාලේ පටන් ගන්නේ වතුරේ. ඒගොල්ලෝ බිත්තර දාන්නේ වතුරේ. ඒගොල්ලන්ගේ මුල කාලේ ඒගොල්ලෝ වතුරේ ජීවත් වෙලා ඊට පස්සේ තමයි වැඩුණු අවස්ථාව එළියට අවිල්ලා අර පියාසර කරන තත්ත්වයට එන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ඔබේ ජීවිත ඒකම තමයි. ඔබේ ජීවිතයත් බිත්තර දාන්නේ වතුරේ. ඊට පස්සේ යාගේ සූම්බල නැත්නම් එයාගේ වැඩිහිටියා විතරයි ගොඩ බිමට ආපහු එන්නේ. ඉතින් මේ දෙන්නට මේ කියන්නේ අපි පිරිසුදු ජලය ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේකේ අපි මුලින්ම කරේ මේ වගේ කුඩා පොකුණු කීපයක් සකස් කරා. එතෙන්දි වැදගත් වුණා ලංකාවේ ඉන්න විශේෂයෙන්ම වත්කූරන්. ඒගොල්ලෝ ඉන්න සමහර විශේෂ කැමති ගැඹුරු ජලයේ බිත්තර දාන්න.